හොසන්නා සභාවට ඇවිල්ලා උන්වහන්සේ මගේ ජීවිතය මරණයෙන් ගැලවුවා. ඒ වගේම තමයි වෛද්‍යවරුන් සුව කරන්න බෑ කිව්වා උදේ ස්වාමීන් වහන්සේ සුව කරලා අද දවසේ මම ජීවත් කරනවා. ගිය අවුරුද්දේ පෙබරවාරි වලදී මට යම් උණ රෝගයක් ආවා. ඒ උණ රෝගය සමග මම ගොඩාක් බෙහෙත් ගත්තා. නමුත් කිසිම තැනකින් සුවයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම තීරණය කරා මානවික රෝහලට ඇතුල් වෙනවා කියලා. මේ අවස්ථාවේදී වෛද්‍යවරු චෙක් කරලා ඉවර වෙලා කිව්වා නවතින්න කියලා. ඊට පස්සේ වාට්ටුවට ගියයින් පස්සේ ડોක්ටර්ස්ලා පවා බැන්න උණ තියාගෙන එනවද මේ නවතින්න කියලා. ඊට පස්සේ කමක් නැහැ ඉන්න කියලා යාළුවා මේ වාට්ටුවට දැම්මා. නමුත් මම පූජකතුමාට කෝල් එකක් කරන් කිව්වා පාස්ටර් මේගොල්ලෝ මගේ ලෙඩේ තාම හොයාගන්න පැනඩෝල් දෙනවා එක එක බෙහෙත් දෙනවා නමුත් කිසිම දෙයක් කියන්නේ නැහැ කියලා. පාස්ටර් ඊට පස්සේ වොයිස් රෙකෝඩින් එකක් දාලා තිබුණා මේ සිස්ටර් ඔයාට තියෙන්නේ කිසිම රෝගයක් නෙමෙයි වගේ වකුගඩු වල විස බීජයක් ඇතුල් වෙලා තියෙනවා කියලා. මේ අවස්ථාවේදී වෛද්‍යවරු කිසිම පරීක්ෂණයක් කරත් ඒක හොයාගන්න බැරි වෙලා තිබුණා. ඊට පස්සේ පහුවෙනිදා තමයි ඒගොල්ලෝ නැවත පරීක්ෂණයකට යොමු කරේ. මේ අවස්ථාවේදී ඒගොල්ලෝ කිව්වා මේ ඔයාට වකුගඩු වල විස බීජයක් ඇතුල් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා වෛද්‍යවරුන් කොච්චර ප්‍රඥාවෙන් ඉඳලා වුණත් ඒ වෙලාවේ අනක තාක්ෂණයටවත් ඒ දැනුමටවත් ඒ රෝගය හොයාගන්න බැරුව ගියා. නමුත් පූජකතුමා ඒ වෙලාවේදී මට රෑත් තියලා යාක්ෂා කරෙත් නෑ. ෆෝන් එකෙන් තමයි ඒ රෙකෝඩින් එක එවලා තිබ්බේ. ස්වාමීන් වහන්සේ රෝගය පවා දේවදාසට එළිදරව් කළා. ඊට පස්සේ වෛද්‍යවරුන් විවිධ බෙහෙත් දුන්නා. ඒ බෙහෙත් දෙන හැම එකක්ම මට ඇලර්ජික් වෙන්න පටන් ගත්තා. සේදායින් දුන්නා ගොඩාක් ලේ ගත්තා. නමුත් එකකින්වත් සුවයක් දුන්නේ නැති නිසා මම ડોක්ටර් කෙනෙක්ගෙන් අහුවා ડોක්ටර් තව කොච්චර කාලයක් ඉන්න ඕනද කියලා. එයා කිව්වා සතියක් විතර ඉන්න ඕන තාම ඔයාට කරන හැම බෙහෙත් එකක්ම විස වෙනවද කියලා. ඊට පස්සේ එදා දවාලේ ලොකු ડોක්ටර් ආවා. ඒ ආවයින් පස්සේ ලොකු ડોක්ටර් කිව්වා අනිත් ડોක්ටර්ලාට කිව්වා මෙයාව තියාගෙන හරියන්නේ නැහැ. මෙයාට කරන හැම බෙහෙත් එකක්ම ඇලර්ජික් වෙනවා. ඒ හින්දා මෙයාව ගෙදර යවමු කියලා. ඊට පස්සේ මට කිව්වා ඇවිල්ලා මේ ෆයිල් එක දීලා මට කිව්වා ඔයාගේ ටිකට් කපලා තියෙන්නේ. ඔයා ගෙදර යන්න කියලා. මම ඊට පස්සේ ඇහුවා ඔයාලා මාව හොද කරන්නේ නැතුව බෙහෙත් දීලා ඒවා විස වෙලා තියෙනවා. දැන් ඇයි ඒ මාව එළියට දාන්නේ කියලා. හැබැයි ඒ වෙලාවේදී ඒගොල්ලෝ මේකව කරන්න දෙයක් නැහැ. ඔයාලට බෙහෙත් කරන්න බෑ. ඕක සුව කරන්න විදිහක් නැහැ. මේ කරන හැම බෙහෙත් එකක්ම විස වෙනවාට ඒ ඉන්නවා ගෙදර යන්න කියලා. මම ඒ අවස්ථාවේදී මට ගොඩක් දුක හිතුණා, බය හිතුණා. මම ඊට පස්සේ පූජකතුමාට කෝල් එකක් කරගෙන කිව්වා පාස්ටර් මේ ડોක්ටර්ස්ලා මට සතියක් ඉන්න කිව්වා. නමුත් දැන් කියනවා ගෙදර යන්න කියලා. කිසිම සුවයක් නැහැ. නමුත් එයාලා බෙහෙත් දෙන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ පාස්ටර් කිව්වා බය වෙන්න එපා. ඔයා එන්න ගෙදර දෙවියන් වහන්සේ සුව කරලා ඉවරයි. ඔයාට කිසිම රෝගයක් නැහැ කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ මම ගෙදර ආවා. එදාම ඊට පස්සේ ඉරිදා දේවමයට සම්බන්ධ වුණා. ඊට පස්සේ පාස්ටර් යාක්ෂා කරද්දී මම මෙතන වැටුණා. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් වකුගඩු වලින් තියෙන සියලු විස බීජ යේසුස්ගේ නාමයෙන් සුවය යේසුස් මට දැනුණා මොකක් හරි දෙයක් නිදහස් වුණා වගේ. ඊට පස්සේ ડોක්ටර්ස්ලා මට කියලා තිබුණා තව සතියකින් ඇවිල්ලා පරීක්ෂණයක් කරගන්න කියලා. මම ගියා පරීක්ෂණයක් කරගන්න උදෙන්ම. ඒ වෙලාවේදී මම යාක්ෂා කරලා ගියා ස්වාමීන් වහන්සේ තමයි දිව්‍ය වෛද්‍යවරයා කියලා. ඒ මොහොතේදී ස්කෑන් එක කරලා ඒ රිපෝට් එක දුන්නාම ඒ ડોක්ටර් මගෙන් අහුවා කවුද ඔයාට කිව්වේ වකුගඩු වල විස බීජයක් ගිහිලා කියලා. මේ ડોක්ටර්ලා එහෙම දෙයක් කිව්වද කියලා. ඉතින් මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. වෛද්‍යවරුන්ට සුව කරන්න බැරි දේ වෛද්‍යවරුන්ට හොයාගන්න බැරි දේ ස්වාමීන් වහන්සේ මම මේ හොසන්නා දේව සභාවට පය තැබුවයින් පස්සේ මරණයෙන් මාව සුව